අවුරුදු 400ක් පමණ ජීවත් වෙන්නට පුළුවන් සත්ත්ව කොට්ටාශයක් ගැන අහලා තියෙනවද? ලෝකයේ ජීවත් වෙන සතුන් අතරින් දීර්ඝතම ආයු කාලයක් හිමිවන ග්‍රීන්ලන්ත මෝරුන් ගැන ඔබ දැනගත්තම පුදුම හිතේවි. ආර්ක්ටික් සාගරයේ සීතලම ජලයේ ගැඹුරේ නිහඬව සැඟවී සිටින මේ මෝරුන් සැබෑවිටම කාලයේ ජයගත් ජීවීන් වේ. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව මෙම මෝරුන්ට වසර 400කටත් වඩා වැඩි කාලයක් ජීවත් විය හැකිය. ඔබ මේ ගැන සිතා බලන්න. ඔවුන් අතරින් වැඩිම වයස ඇති මෝරා උපත ලබන්නට ඇත්තේ 1600 ගණන් වල මුල් භාගයේදී. ඒ කියන්නේ අපේ රටේ මහනුවර යුගයේ රජවරුන් රට පාලනය කරද්දීත් ලෝකයේ ගැලීලියෝ ගැලීලි වැනි ප්‍රබල විද්‍යාඥයින් අලුත් සොයා ගැනීම් කරමින් සිටියදීත් මෙම මෝරා මුහුදේ කිසිදු වෙනසක් නැතුව පිනමින් සිටියා. මේ තරම් දීර්ඝායුෂයක් ලැබෙන්න හේතුව නම් සීතල ජලය නිසා ඔවුන්ගේ ශරීරයේ සියලුම ක්‍රියාවලින් හරිම සෙමින් සිද්ධ වෙන නිසායි. මේ නිසා වයසට යාම අතිශයින් සෙමින් සිදු වෙනවා. ඒක කොච්චර සෙමින්ද කියනවා නම් මෙම මෝරුන් පැටවුන් බිහි කිරීමට සුදුසු මට්ටමට එන්න පවා අවුරුදු 150කට ආසන්න කාලයක් ගත වෙනවා. ඉතින් මේ ග්‍රීන්ලන්ත මෝරුන් යනු ලෝකයට හෙළි නොවූ මුහුදේ තවත් එක් ආශ්චර්යයකි.